හදලා කොලේ වැඩ කරනවා. මොකෑකෝ එකපාරට මේ ආයුබෝවන් කියාගෙන ආවේ මාර ආයුබෝවන් කිවිල්ලන්නේ කවුද දැන් මම හැබැයි පැය භාගයක් විතර රස්තිය ආදුවේ දැන් නැගිටිනවා මේ පන්ති ගස්තු කියනවාද ඇයි බරකුනේ ඒක කියන මුලින්ම අයියෝස ගේන්න අමතකුණානේ අපේ තාත්තෙන් මෙතන යයි ඒත් එම් කුකුලෙක් කරන්න කුකුල ඕන නේද සර් කුකුල එන්න සෑද කන්න ඕන බං මොකට කුකුලේ අයියෝ කුකුලයි බා අන්න දැන් ගිහිල්ලා බලන්න කොහෙද යන්නේ කොහෙද දැන් පරක්කුනේ පරක්කුනේ මම පාරේ දිසේ නයි කියලා මිහිම කරගෙන ඈස මිහිම කරගෙන හරි කොහොම මිහිම හරි මිහිම දැන් අර දකු මොකක් අනේ නෝ මම කිව්වේ මෙහෙම කරගෙන නෑ කියලා හරි ඊට පස්සේ ඉස්සරහට කපුට කිව්වා මෙහෙම කරගෙන කොහොම මෙහෙම කරගෙන එඩ කිව්වා මොකද කියන්නේ නෑ සර් කිව්වා මම මෙහෙම කරගෙන කපුටයි මම හරි දැන් ගණන් වැඩ කරා කරා සර් අර ඉන්නවලා යුට්ටා ඉන්නලු අනේ සර් මේ සර් යුට්ටා ඉන්න සර් ඕම් බාන්න මම කියනවා දැන් ඕම් කපුට්ටා මෙහෙම එනකොට නෑ මෙහෙම කරනවා උන් දෙන්න මාරක් යනවා දැන් කප්පු නෑ යන්නේ මෙහෙම නිසා කොහොම මෙහෙම ඉතින් කකුට්ටා යන්නේ මෙහෙම නිසා ඉතින් කකුට්ටා නෑ එකතු වෙලා මේ මෙහෙම ඉතින් කරනවා දැන් මට මොකද ගන්නේ කනේ පාරක් දුන්නා මෙහෙම කරගන්න මෙහෙම කරනවා මාර වැඩේ කියන්නේ අනේ පාර දීලා ඇරියා උඩම හරි දැන් ගණන් කරාද ගණන් කරාද ඉන්නකොසේ ඉන්නා පේන්නේ නැද්ද උඹට මම මෙතන ඉන්නවා තමයි යකෝ නෑ ඉන්නවා තමයි ඕට් අරගෙන ලොකු සෑ මෙහෙම කරනවා ලොකුස කොහෙන්ද මේ මෙහාට කඩපාත්තුනේ මේ ඇයි සෑ දැන් මේ බයිසිකලේ කුදලගෙන පැදගෙන මෙහෙම බයිසිකලේ මොකද අර කුදලන් යන කතාව කොහෙන්ද බයිසිකලේ උස්සවුවද කොහෙන් හරි නෑ සර් ඉස්සරහ පිටට උඹට හරකෙක් දාපු කන්නේ හරි ප්‍රශ්නයක් නෑ සර් අකුණේ ගණන් ටික එන්නවද සර් මේ සර් අහලා තිබ්බා හරි ඔය බම්බෝ මේ කතාව ඕනේ නෑ අපි ගණන් අහලා තියෙන ගණිතයේ ඉතිහාසයේ කලඹපු පුද්ගලයා කවුද කියලා සර් මම සර් උඹ කොහමද උඹ කොහමද වෙන්නේ සර් මම එන්නකො සර්ට පෙන්නන්න වගේ වැඩ ටික ඉඳපන්කො බාන්න දුන්න ගණස මම දුන්නානි සර් එයා විතරද හරි උඹ කෑවේ නෑනේ නෑ සර් මේ කාලා තින්නේ නෑ යා කාලා තින්නේ කවුද මේ කාලා තින්නේ මොන සර් ගණන් ටික වань සර් සර් කටවහන් ඉන්න ඕනේ මොක නෑ සර් කටවහන් ඉන්න හරි මොන මංගලකට ඔය මිටියක් ගත්තේ අද තෝකි දඬු තීන්දුව කරන්න මොක නඩු තීන්දුව කරන්න මොන නරු මේ යකෝ මේ ගණන් පන්තියක් තියපේ මේක ගණන් නෙමෙයි අපු නඩු තීන්දුව කරන්න ඉඳපන් උඹට ඇයි සර් එහෙම කියන්නේ හැමදාම අපෙන් සල්ලි ගන්න තෝ ඉතිරි 500 දෙන්නේ නෑනේ තෝ නෙමෙයි ඔය දැන් කියනවා බලන්න අවුරුද්ද අවසානයේ දුන්න 40000කෝ කියලා ඒ 40000 අර ඕගොල්ලන්ට නොදෙන 500 එකතු කරලා මං අවුරුද්ද අවසානයේ දෙනවා ඉතින් සර් ඒ සල්ලි ගන්න කියලා ගෙල්ල රැඳුමක් කරන්නේ මොන උඹ උඹ කොහොමත් මේ අසමත් තියපන් මිටිය අසබල් දිවේ යකෝ මොකද කියේ අසබල් නෙවෙයි තෝ කටවහන් බිය මොකද්ද නෑ සර් කටවහන් ඉන්න ඈ
ආයි කියපන් බලන්න. මේ ලොකු සරට පිස්සුනේ සර්. ආයි ලොකු සර් කොහෙන්ද ආයි දැන් ගණන් ගාන හැදුවද? එක්වරක් එක අඩු කිරීම 160යි. පොඩකින්න මම මේ ප්‍රශ්නයක් දුන්නා ගණන් ඉතිහාසය කළඹපු පුද්ගලයා කවුද කියලා හොයන් එන්න කියලා මං උඹට කිව්වා ඒකට උඹ කිව්වා එතකොට උඹ කොහොමද වෙන්නේ මේ උඹ බයික් කතා නෑනේ ඕක තියලා ඵලයන් මොකද කියන්නේ මොකද මොනවා කියන්නේ ඇයි බඩේ කිරිපන්නද දැන් මාමට කියලා ගියා උඹට වුණා කියලා මට කියා ඔව් මේ මෙල වීල් එකේ රෝද තුන තිබ්බත් දන්නෙත් නෑ හරි රෝද හිල් වෙලා හැදුව එක නෙමෙයි මං කියන්නේ ඉඳපන් උඹට අත මම යකෝ කෝට් එක ගත්තෙත් නෑ ඉඳපන් ඈ උඹට අත මම අනේ කොටන්න එපා තාව කෙටුවේ නෑ කෙටුවා නම් කොහොමද ඇත්තෝ ඕහෝ යයි ඒ බර ආයෙ මොකටද කෑගේ කෙටුවේ නෑ ඔහෙ ඉඳපන් මේ හරි දැන් ගාන බලමුකෝ අපි මොනවා yes උඹට අද මාලා කෝට්ට ගන්න Fire. Kamu kami. Hai dia bang. Ganan dia bang. Ini mami. Mami. Ganan dia. Kamarnya udah dangkal ya wedi ya. Udah wedi. ඉතින් දාංගලේ නැත්තම් ළමයි හොඳ නේ කොහොමද මේ ගණ කියලා වැඩක් නෑ ෂෝප් පුතා මේ ගණිතයේ ඉතිහාසය කලම පුද්ගලයා මම මොකද්ද මේ එකයි එක එකතු කරපුවාම එකයි එකයි අඩු කිරීම සමාන 60 මොකද්ද මේ කරන්නේ ගණිතේ කලබලන්නේ අහුවස ගණිතේ කලඹු නිසා මම කලබලවන්න දුන්නා සෙව් කියලා වැඩක් නෑ උඹ තමයි ගණන් ඉතිහාසෙම කලබපු ඔය මොකේ පොරවද්ද උදෙන්නද කොහෙද සෙ පොරෝකුත් තිබ්බනේ දීයේද මම කියලා පොරෝලිය අර මොකද්ද අය මෙහෙලියල එකයි එකයි එකතු කරපුවාම මේ බුදුවා මේ යකෝ ඊ එදා දුන්න අම්මගේ ගණන් සර් එදා දුන්නේ ගාන සර් මොන ගාන ආයිසේ ගාලේ වයියා නෑ අම්මට උඩ කෝට්ට අනිත් පැත්ත කෝට්ට අනිත් පැත්ත හරි පුතා ලියන නෑ
මේ මොකද්ද මේ? ඔය දෙන අම්මට හැමිනේ. මේක රෝට් උඹ මොකද්ද මේ? උකාපල් නෑ කොට්ට. මොකද හරි කෝට අයිත් අනිත් පැත්ත මේ සුපිරියටම ගණන් හදලා තියෙනවා පුතා කියනවා බාන්න ගණන් ඉතිහාසයේ කලඹපු පුද්ගලයා කවුද කියලා මොකද බෑ සීයා. මොකා උඹට මේ ඇයි දෙන්න නෑ අනේ නෑ උඹ මේ ලෑස්ති වෙන්න බෑ ගණන් අරන්න මේ ආන්සර් පඹය. හරි පඹය ඒ පඹයනේ උඹ නෙමෙයිනේ මේ ලියා ගන්නවා කොයි මේ ලියන මේ ලියා ගන්නවා ගාන යකෝ මෝ මොනවාද බර උඹ උස්සන් දින්නේ ගිහින් එනවා අම්මෝ වට දෙන්න ඕනේ පුණ්‍යයට. ඕකගේ මෙහෙම කරේ. ගොම්බා. ඕකත් එකයි වගේ ඇවිත් එක. අර මූලියට ගන්න. ඉතින් ඉස්සත්. කාමී කුලිනට් එකට ගිහිල්ලා දැන් පැය භාගයක් විතරනවා පන්තියට එන්නෙත් නෑ ආවත් මල වාතයක් අප්පා මිුණා පන්ති ගාස්තු ගෙවන්නෙත් නෑ වෙලාවට රිද්ද එපා වෙනවා මේක මොනවද මේ ලොකුසයක් ගැන කරන්නේ කොහෙද ඔච්චරලා ගිහින් හිටියේ ඕ අර ලොකුද ඕ ඌ මට ඕ හරකගේ කටේ තිබ්බා. හරකගේ කටේ තියන්න මොකද හරක මේ හරක දුන්නේ තේල්ගේ කටේ තිබ්බා. ඈ තේල්ගේ මගේ කටේ. උඹ මේ යාව ගිහින් ඉන්ටර්වල් එක කරනවා දෙබක් කියන්නේ. ඔය ලෙපත් අයි සර් අහුවනේද? ලෝ කලරු පුත්‍රයා කවුද කියලා? සර් ලෝකෙ නෙමෙයි ඉතිහාසෙ කලම ඔයා ගණන් ඉතිහාසෙ හොඳ පුතා කොණ්ඩේ කපන් වරෙන් ඊළඟ දවසේ උඹලා පියෝ මේ පොට්ට ලොකු මේ ලොකුද මේක මොකද සර්ට බලන්නකොද මම ඊයේ නා කොණ්ඩේ එක බෙදෙන්නද බෙන්නන්න යන්නේ යකෝ මේ කෙල්ල තමයි දුන්නේ තාකේ දිනුවා ගිහලා ඉන්ටර්වල් එක ගන්න ඊයේ රා ෆෑන් දෙවන්න ඉන්ටර්වල් එක ගන්න ගිහලා සර් බස් එක කියන්නේ අයි සර් ඉතිහාසෙ කලරු ඉතිහාසෙ නෙමෙයි මේ ගණන් ලෝ කලරු එක කලමන්ති කවුද ගණන් ලෝක කැලඹුවේ ගණන් ඉතිහාසෙ කැලඹුවේ කවුද මුක්කෙම්ම උඹ නෙමෙයි යකෝ අයිසැක් නිව්ටන් අයිසක් කුට්ට ඔය නෙමෙයි උඹේ නන්දම් මගේ නම්මට කියන්නේ මම අම්මන් කියනවා
මාමා ගෙනේ යන ඉන්න ඒ බලන්න කොතේ වෙන්නේ යා මේ ගන්නද මේවත් ගන්නද දැන් මම මේ අර මොනවද ගන්නේ මේවත් ගන්නද සර්ගේ පන්තියක් එපා සරුත් ඔබ මාමා මේ ඉන්නේ නේද දැන් පන්තිය අම්මන්ටියා ගෙන්න පින්නනේ මම වැඩ කරන ආවේ සර් උත්තම සර්ගේ හොදන්න